අපේ ලෙබලා ඩේට්‍රිවිය මුලින් රෙකෝඩ් කරපු එකේ සවුන්ඩර් ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් මම මේක පෙන්වන්නේ කොහොමද කරේ කියන එක. පළවෙනි එක චුබාකා වූකී කියන එක දන්නවා. ඇෆ්‍රිකන් කන්ට්‍රී සෙරෙන්ගෙටි තියෙනකොට සෙරෙන්ගෙටි කියන්නේ එතකොට මේ සෆාරි යනවනම් මේක තියෙන්නේ රටවල එකවත් නෙවෙයි ටැන්සානියාව. ඊට පස්සේ ප්‍රශ්න තිබ්බේ ඩාර්ට්ස් වල what is the lowest score which cannot be achieved with a single throw. ඒක එකක් දැනුමත් මදි. නමුත් තව ටිකක් හිතුවනම් ඒක 19 නෙවෙයි කියන එක පොඩ්ඩක් උලුට නමුත් අනිවාර්යයෙන්ම මතක 20ක් ඉන්න ඕන. එකේ ඉඳන් 20 වෙනකම්. එතකොට එන 23ට යන්න තිබ්බා. ඒක වැරද්දුවා. 4 which of these countries does not have any active volcanoes. මේක තිබ්බ උත්තර වලින් අනිවාර්යයෙන්ම අයිස්ලන්ඩ් වල තියනවා කියලා මතකයි. චිලි සහ මෙක්සිකෝ වලත් මතකයක් තියෙන ඇක්ටිව් වෝල්කනෝස් තමයි තියෙන එක. නමුත් ස්වීඩන් වල එහෙම මතකයක් නැති හින්දා ස්වීඩන් වලට ගියා. පස්වෙනි එක what beverage is the namesake of Formula 1 racing team? Verstappen නිසා Red Bull ගැන හොඳටම දන්නවා. Which letter starts the fewest words in the English language? ඒක පොඩ්ඩක් හිතලා ගත් එකක් x කියන එකෙන් ලොකුවට වචන නැහැ කියලා හිතලා. මෙතන මේ හතරේ මෙහෙම ලොකුවට වචන නැති වෙයිද? නමුත් ඉතින් x. හත්වෙනි ප්‍රශ්නේ. මේක හොඳටම දන්න එකක්. What country abolished මේ මැසකර් එකෙන් පස්සේ මොකද ඒ දවස්වල අපේ ලංකාවේ වුණත් පත්තරවල ගොඩක් මේ කතාව ගියා. නේපාල් වල ක්‍රවුන් ප්‍රින්ස් අතින් තමයි මේ ඔක්කොම සිද්ධ වුණේ. නේපාල් උත්තරේ. අටවෙනි එක what element gets its name from the Greek god of sun? Helium, Helios තමයි Greek god of sun. නවය මේක දන්නේ නැහැ. Human protagonist නරුටෝ කියන එක තමයි ඇනිම සීරීස් එක සෑහෙන ප්‍රසිද්ධ කැරක්ටර් එකක් කියලා අහලා තියෙනවා. නමුත් පොකේමෝන් වල කවුද කියන එක දන්නේ නැහැ. 10 World War 2 ගැන ආයි පොඩ්ඩක් කියවන්න ඕන. ඔපරේෂන් D-Day මගේ ඔළුවේ තිබ්බේ බාබරෝසා. නමුත් බාබරෝසා නෙවෙයි ඒක ඕවර්ලෝඩ්. ඔපරේෂන් ඕවර්ලෝඩ් වල තිබ්ලා තියෙන්නේ. කමක් නැහැ. අපි ඉතින් ඊළඟ දවසේ ආයි හම්බෙමු.